දෑබර පුරවැසියනි. නාගානන්ද ඔබට පොරොන්දු වුණා මේ සිද්ධියේදී යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරනවා කියලා. ඒකේ විද්ධියටම සිද්ධ වෙයි. නීතිඥ වෘත්තිය කියන්නේ තවත් ජරා වෘත්තියක් වෙන්න බෑ. අපිට තියෙන වගකීමක් වෘත්තීය ගරුත්වය රකින්න. පුරවැසියාට වෘත්තිය කෙරෙහි තියෙන පිළිගැනීම රකින්න. අධිකරණය කෙරෙහි ඇති පිළිගැනීම රකින්න. ඒක වෙන්නේ නැත්නම් පුරවැසියා අනිවාර්යයෙන්ම නැගී සිටිනවා. මේ සිද්ධියේදී මම ඔබට පොරොන්දු වුණා අනිවාර්යයෙන්ම යුක්තිය ඉෂ්ට කරනවා කියලා. ඒක අකුරට සිද්ධ වෙයි. ඒක මේ කොහෙත්ම ලෝයර් වන්නිනායකත් එක්ක තියෙන පෞද්ගලික තරහක් කිසිම දෙයක් නිසා නෙවෙයි. වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන්න නීතිඥ සංගමය සෑම නීතිඥයෙකුටම වගකීම තියෙනවා. ඒ වගකීම පැහැර හරිනවා නම් ඒක වෘත්තියට කරන ලොකුම නිගාව කැලල. දැන් ඒක වුණා. ඔබ දැක්ක නීතිඥ සංගමේ සභාපතිවරයාගේ හැසිරීම. රජීව් අමරසූරිය ගියා අභියාචන අධිකරණයට ගියා මහේත්‍රාත් අධිකරණයට ගියා වෘත්තීය සම්පූර්ණයෙන්ම පාවා දීලා කටයුතු කළා. ඒක නෙවෙයි නීතිඥ සංගමේ සභාපතිවරයාගෙන් අපේක්ෂා කරන්නේ. නීතියේ ආධිපත්‍ය ඒ වගේම වෘත්තීය ගරුත්වය හා ජනතාවට වෘත්තීය කෙරෙහි තියෙන විශ්වාසය ආරක්ෂා කිරීම. ඒක සම්පූර්ණයෙන්ම කඩ කළා. මාට කතා කරන අද උදේත් මම දැක්ක ප්‍රෙසිඩන්ට් කවුන්සිල් කෙනෙක් කතා කරලා තිබුණා ෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ මම ඒක කිව්වේ මගෙන් පස්සේ ගියා ඉන්නෝ 100 ගාණක් ප්‍රෙසිඩන්ට් කවුන්සිල්ලා දැන් හැබැයි ඔබ බලාපොරොත්තු වෙන්න එපා මේ නාගානන්දගෙන් නම් අයුක්තිය අසාධාරණය හමුවේ සැලේ කියලා කවදාවත් වෙන්නේ කිසිම දිනයක වෙන්නේ කනගාටුයි වන්නිනායක නීතිඥවරයාට සිදුවෙච්ච මුහුණ පාණ්ඩ සිදුවෙච්ච දේ but he has to pay තමන් කරපු වැරද්දට ඔහු දැන් රිපෙන්ට් කරනවා. මම දන්නවා ඔහු පසුතැවෙනවා අසීමිත විදියට. නමුත් කරන්න දෙයක් නැහැ. Taman ඒකට මුහුණ දෙන්න ඕන. මම ඔබට මේක කලින් දවසේ කිව්වා ලී කුවන් යූගේ කේස් එකේදී ඔහුගේ අමාත්‍යවරුන්ට කිව්වා එක්ෙක් මට අහු වෙන්න එපා වැරදි කළා. ඒ වගේම අමාත්‍යවරයෙක් අහු වුණා. ලී කුවන් යූ ඔප්ෂන් දෙකක් දුන්නා. එක්ක උඹ සිය දිවිහානි කරගනින්. නැත්තම් උඹට අනිවාර්යයෙන්ම ජීවිතාන්තයට හිර යන්න වෙනවා. ඔහුට සිය දිවිහානි කරගන්න වුණා. රටක් හදන්න බෑ නීති ආධිපත්‍ය නැත්තම්. මිනිස්සුන්ගේ විනය රැකීම තියෙනවා. මේ සෝෂල් මීඩියා එකේ අපේ මිනිස්සු ලියන කියන හැටි අදහස් ප්‍රකාශ කරන හැටි තුට්ටු දෙකයි. කැතයි. විනය බිඳුවයි. කිසිම වෙලාවක පුරවැසියෙක්ගේ වගකීම දන්නෙත් නෑ. මට දැන් මේ නීතිඥ වෘත්තියේ ඉන්න සහෝදර නීතිඥයෝ ගහනවා මේ කෝටි ගණන් අරන් රටින් පැනලා කියලා ලැජ්ජ නැතුව දන්නවා තමන් ඉන්න සම්පූර්ණයෙන්ම වැරදි තැන කියලා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි රටේ පුරවැසියන්ට. සූරසේන අග්‍රාංශකාරවරයාට බරපතල වගකීමක් තියෙනවා මේ අවස්ථාවේදී. ඒ වීඩියෝස් ඔක්කොම යාට ගියා. දැන් යාට ඔය ඔක්කොම ටික ගිහිල්ලා ඉවරයි. මම පැහැදිලි කළා තනිකර අග්‍රාංශකාරවරයාගේ වගකීම වෘත්තීය ගරුත්වය, අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම, නීතිඥ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම. ඒක සූරසේන අග්‍රාංශකාරවරයාට අනිවාර්යයෙන්ම කරන්න වෙයි. ඔහු ඒ නොකළොත් ඒක ඔහුටත් බරපතල ප්‍රශ්නයක් වෙයි. මම ඒක මතක් කරමින් සියලුම පුරවැසියන්ට කියන ඔබට දීපු වචනයක් තියෙනවා නාගානන්ද. ඒ වචනය යථාවාදී තථාකාරීන් කියන දේ කරන කියන දේ කියන. ඒක 100% ඒ විදිහට ඉෂ්ට වෙයි. මම සියලුම පුරවැසියන්ට කියනවා මේක නීතිඥ වෘත්තියත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. යම් නීතිඥයෙක් බරපතල වරදෙහි හැසිරුණා නම් ඔහු ඒකට දඬුවම් ලැබිය යුතුයි. බොහොම ස්තුතියි.